එකකට උත්තර දෙන්න ඕන අර විභාග කටයුතු සම්බන්ධයෙන් ඔබ දන්නවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් සෑම විභාග කටයුත්තකදීම ඊට පෙර අපි සැලැස්මක් නිර්මාණය කරන විභාග දෙපාර්තමේන්තුවත් එක්ක ඒකෙදී සියලුම පාර්ශවකරුවන් අපි එක්කහුව වෙනවා. මොකද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එදිනෙට අපි විශේෂ මැදිරියක් පවතින හදිසි වීම මැදිරියට අමතරව විශේෂ මැදිරියක් සහ විශේෂිත දුරකථන අංක ලබා දෙනවා. ඒකම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් පොලිසිය අපි දැනුවත් කළා. ඒ ස්ථාන වල බෝට්ටු සහ ඒ අවශ්‍ය උපකරණ රඳවනවා. මම හිතන්නේ දිත්වයකට පෙර අපි ඒක කරා. ඒ නිසා ඒකෙදිත් අපිට ඒක ලොකු පහසුවක් වුණා. මෙවරත් එහෙමයි. මේ 9 වෙනිදා පවත්වන ශිෂ්‍යත්ව විභාගයත් 10 වෙනිදා පටන් ආරම්භ වෙන උසස් පෙළ විභාගයටත් අපේ සැලැස්ම ක්‍රියාත්මකයි. සාකච්ඡාවට කිහිපයක් තිබ්බා. දිස්ත්‍රික් 25ම දැනුවත් කරලා තින්නේ සියලුම පාර්ශවකරුවන් සම්බන්ධ වෙනවා. ඉතින් මේකෙදී ඒ විශේෂ මැදිරීන් ඔක්කොම එක්කහවිලා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක 25ම පැය 24 පුරාම ක්‍රියාත්මක වෙලා පහුගිය දත්ත ඔබට මතක ඇති. අපි අපගේ ඒ බෝට්ටු සහ උපකරණ උපයෝගී කරගෙන දරුවන්ව මේ විභාග මධ්‍යස්ථාන වලට කල් වේලා ඇතුව අරන් යන වැඩ පිළිවෙල අපි සක්‍රිය කරා. මම හිතන්නේ ඒකත් මේ වසරත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.